ඔබ සැමට සුබ දවසක්. ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක මගින් අද දවසේදී බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් 27 නොවැම්බර් 2 වෙනිදා සිදුවන කුජසිකුරු මාරුව නිසා කුම්භ ලග්න හිමියන්ට මොන වගේ සුභ අසුභ විපාකයන් ලබා දෙනවද කියලා පැහැදිලි කරලා දෙන්නට. කුම්භ ලග්නය තිර රාශියක් ස්වාභාවික තත්වයන්ට ගරු කරනවා. මනුස්ස ගතිගුණ දකින්නට ලැබෙනවා. ගැඹුරු දේ ඉගෙනීමට ආසා ඇති අය රාෂ්ට්‍ර පාලනය විද්‍යාව හොඳටම අවබෝධ කර ගන්නවා. අනුන්ගේ චරිත කීමේ හැකියාව තියෙනවා. හොඳ මිතුරන් ඇසුරු කරනවා. හොඳ මිතුරන් හඳුනා ගැනීමේ හැකියාවද කුම්භ ලග්න හිමියන්ට තියෙනවා. කුම්භ ලග්නයට ගුරු සඳු කුජ අසුභ ඵල දෙන ග්‍රහයින් වෙනවා. සිකුරු එකම සුභම ග්‍රහය. කුජ සිකුරු සංයෝගයේ සුභ ඵල ලබා දෙනවා. 2:11 අධිපති වුණත් කුම්භයට ගුරු සුභ ඵල ලබා දෙනවා. හේතුව තමයි 11 වෙනි අධිපති නිසා දෙවැන්නේ බාධක තත්ත්වයේ මගහැරලා යන නිසා. 10 අධිපති වුණත් 3 වෙනි අධිපති නිසා කුජ අසුභ විපාක ලබා දෙනවා. 9 වෙනි අධිපති නිසා සිකුරු සුභ ඵල ලබා දෙනවා. 5 වෙනි අධිපති වුණත් 8 වෙනි අධිපති නිසා බුධ අසුභ විපාක ලබා දෙනවා. මේ සුභ අසුභ තත්වයන් එක්ක දැන් අපි බලමු කුම්භ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු මොන වගේ විපාක ලබා දෙනවද කියලා. විස්තරයට යන්න කලින් ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා like කරන්න. ඔබගේ වටිනා අදහස්ද ඉදිරිපත් කරන්න. අද වෙන විට කුම්භ ලග්නයේ ග්‍රහ පිහිටීම් අනුව ලග්නේ රාහුද, දෙවැන්නේ සෙනසුරුද, 6 වැන්නේ ගුරුද, 8 වැන්නේ සිකුරුද, 9 වැන්නේ රවි බුධ කුජද, 7 වැන්නේ කේතුද ඉන්නවා. මේ කාලය තුල කුම්භ ලග්න හිමියන්ට පෞලෙන් ප්‍රකටව පෙනෙනවා. එවැගේම පෞලේ අය තුල යහපත් නමක් හදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට ආසා කරනවා. ඒ ඉගෙනීම සඳහා පෙළඹෙනවා. උසස් ඉගෙනීම් වලට යොමු වෙනවා. සත්‍යවාදී වෙනවා. මෙහෙකරුවන්ට වඩාත් හිතවත්කම් දක්වනවා. තමන්ගේ යටත් වැසියන්ට වඩාත් හිතවත්කම් දක්වනවා. සෑම දෙයකින්ම ලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වැරදුනොතින්, ඒ කියන්නේ යමක් කරලා වැරදුනොතින් වෙන දෙයක් කරලා හරි ඒ පාඩුව පරිමහ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා. ධනෙ රැක ගන්නවා. සතුරන් නැසීමට දක්ෂ වෙනවා. සතුරන් මර්ධනය කිරීමට දක්ෂ වෙනවා. ධර්මිෂ්ඨ වෙනවා. වැඩිහිටියන්ට දෙගුරුන්ට ගෞරව කරනවා. ඒ වගේම අසුභ විපාකක් තියෙනවා. තරමක් ඥාතීන් අමනාපීමට ඉඩ කඩ වැඩි. මාමලාගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර අඩු වෙනවා. පියාට ටිකක් අසුභ වේවි. නිතරම විරුද්ධ ලිංගිකයන් ගැන සිතන්න පටන් ගන්නවා. විවාහන වයසේ කෙනෙක් නම් අඩු වයසින් විවාහ වීමට බොහෝ වෙලාවට ඉඩ කඩ වැඩි. ස්ත්‍රීන් හෝ පුරුෂයන් නිසා නිතරම කරදර ඇතිවීමටත් ඉඩ කඩ වැඩි. ඒ නිසාම නීතිමය ගැටලුත් ඇතිවීමට ඉඩ කඩ තියෙනවා. විවාහයේ ගැටලු ඇති වෙනවා. දෙමව්පියන්ගේ දේපල සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවීමට මේ කාලය තුලදී බොහෝ විට ඉඩ කඩ වැඩි. බාහිර සැප කොතරම් වින්දත් හිතට සැපයක් නම් දැනෙන්නේ නැහැ. සැනසීමක් නම් දැනෙන්නේ නැහැ. සතුරන් නිසා ධනහානි සිදුවීමට ඉඩ කඩ වැඩි. ඔක්තෝබර් 27 වෙනකොට කුජ උස්තිකයට පැමිණෙනවා. උස්තිකයට කියන්නේ 10 වෙන්න. 10 වෙනිදි කුජ සක්ෂේත්‍ර වෙනවා. ඒ වෙනකොට බුදත් උස්තිකයට පැමිණලා තියෙනවා.
එතකොට කුම්භ ලග්න හිමියන්ට ඔක්තෝබර් 27න් පස්සේ රුචක යෝගයේ යෙදෙනවා. කුම්භ ලග්න හිමියන් කුජ දසාවන් මේ දවස්වල ගෙවනවා නම් ඉතාමත් හොඳයි. යස ඉසුරු සම්පත් උසස් වීම මේ වගේ දේවල් ලැබෙනවා. උසස් වීම වලට ආසා ඇති කරගන්නවා. යස ඉසුරු සම්පත් එක්රැස් කරන්නට ආසාව ඇති වෙනවා. සිහි කල්පනාව හොඳින් ඇති වෙනවා. වාක් ශක්තිය හොඳින් පවතිනවා. ස්ථානෝචිත ප්‍රඥාව ඇති වෙනවා. සියලුම කටයුතු වලින් ජය ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. දරුවන් උසස් තත්වයට පත් වෙනවා. ඥානවන්ත දරුවන් මේ කාලය තුලදී ඉපදෙනවා. ඒ වගේම අසුබත් ටිකක් තියෙනවා. ඥාතීන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැති වේවි. මවට හෝ පියාට බොහෝ විට අපලගෙනත් දේවි. පියාට නම් තරමක් අසුබ වේවි. දේපල සම්බන්ධ ආරවුල් නැවත නැවත ඇතිවීමට ඉඩ තියෙනවා. නොවැම්බර් 2 වන විට සිකුරු 9 වෙන්නට හෙවත් පුණ්‍ය ස්ථානයට එනවා. ඒ කියන්නේ තුලාවට. තුලාවට සිකුරු ආවට පස්සේ මූල ත්‍රිකෝණ වෙනවා. නීච වූ රවි සමග තමයි සිකුරු සංයෝග වෙන්නේ. යහපත් ගතිගුණ මෙන්ම ධර්මිෂ්ඨ බවත් ඇති වෙනවා. දෙමව්පියන්ට ගුරුවරුන්ට ගෞරව කරනවා. සැපයෙන් ධනයෙන් යුක්ත වෙනවා. මේ කාලයේදී උපදින දරුවන් නිසා දෙමව්පියන් ධනවත් වෙනවා. ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්න කැමැත්තක් දක්වනවා. මිල මුදල් හිඟ වෙන්නේ නැහැ. ස්ත්‍රීන්ගෙන් හෝ පුරුෂයන්ගෙන් බොහෝ උපකාර ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. වාසනාවන්ත විවාහයක් සිද්ධ වෙනවා. මේ කාලයේදී බොහෝ විට තමන්ගේ දියුණුවේදී ළඟ ඉන්න ඥාති මිත්‍රාදීන් අමනාප වීම තමයි ප්‍රකටව පේන්න තියෙන්නේ. ඒ වගේම ටිකක් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වැඩි වෙනවා. ඒ නිසා මේ එන බාධකයන් මගහරවගෙන කුම්භ ලග්න හිමියන් යහපත දියුණුව සලසා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.